කෙසෙල් මුව වලින් අපිට අලුත්ම විදියට ව්‍යංජනයක් සදා ගන්න පුළුවන්. කෙසෙල් මුවේ අරගෙන සතු පාට පොත්ත ඉවත් කරගන්න ඕනේ. කෙසෙල් මුවේ කැබලි 3-4කට කපලා කහ ලුණු ගොරක මිශ්‍ර ජලයේ විනාඩි 45ක් පමණ තම්බා ගන්නවා. තම්බාගත් කෙසෙල් මුව කැබලි වතුර මිරිකා අරගෙන කළු කෑලි ඉවත් කර හීනවට නෙවෙයි තරමක් ලොකු කැබලි වලට තමයි කෙසෙල් මුව කපා ගන්න ඕනේ. එතකොට තමයි කෙසෙල් මුවේ රස රැඳෙන්නේ. ඉන්පසු කපාගත් කෙසෙල් මුව වලට ලුණු, මිරිස්, උණපහ කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. සල්පයක් ලිප තබා රත් වන විට අබ ටිකක් එක් කරගන්න. එයට රම්පේ කරපිංචා, සුදු ලුණු, සතු ලුණු, උඹලකඩ, අමු මිරිස් එක් කර රන්වන් පැහැවෙනතුරු ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඒට 3-5 අනාගත් කෙසෙල් මුව ටික එක් කරන්න. මතක් තැඹුණු පසු පොල් කිරි එකතු කර විනාඩි 15ක් පමණ තැම්බෙන්නට හරින්න.